got it කියන්නේ. ඒක අර අපි මනසේ ස්ලේව් කෙනෙක් වෙන්නේ අපි අපේගේ මාස්ටර් වෙනවා මනසේ. ඇබ්සලූට්ලි. එතකොට එහෙමනම් පස්සේ ඇවිල්ලා ඔයා තමයි ඩිසයිඩ් කරන්නේ. ඔයාගේ ජීවිතේ ඔයා තමයි ඩිසයිඩ් කරන්නේ. ඔයා කිසිම පොතක ගුරුතුමෙක් ඔයා ගන්නෑ. ජීසස් මහමඩ් කවුරුවත් අඩු ගානේ ගෞතම බුද්ධවත් ඔයා ගන්න ඇවිල්ලා. ඒ ඔයා දැකපු බුදුවරයා තමයි ගෞතම බුද්ධ කියන්නේත් ඇවිල්ලා. දැන් ඔයා තුල නොමයින් විදියට ඔයා එතෙන්ට ඒ ස්වභාවය දකිනකොට there is no එතකොට බාහිර බුද්ධෙක් නෑ. ඔයයි ගෞතම බුද්ධ අතර කිසිම උස් පහත් භාවයක් නෑ ඇවිල්ලා මල්ලි. ගෞතම බුද්ධ කියලා ඒ පුද්ගලයෙක් අපි කතා කරන්නේ ඇවිල්ලා. අපි ඒ ස්වභාවයක් ගැන කතා කරන්නේ ඇවිල්ලා. එතකොට ඔයා බුදු දකිනකොට ඇවිල්ලා it is you ඇවිල්ලා. ඒ ගෞතම බුද්ධ සිද්ධාර්ථ ගෞතම තුලින් ආපු එක තමයි ඔයා තුලින් මතුනේ ඇවිල්ලා. එකම ස්වභාවයක් ඇවිල්ලා. එතකොට ඔයාට අවවාද දෙන්න කිසිම කෙනෙක් නැහැ මේ ලෝකේ ඇවිල්ලා. ඔයාට උගන්වන්න කිසිම පොතක් මේ ලෝකේ නැහැ ඇවිල්ලා තවත් ඇවිල්ලා. ඒකේ තේරුම පොත් කියවන්න එපා කියන එක නෙමෙයි මේ කියන තේරුම ඇවිල්ලා. ඔයාට ඉන්ස්ට්‍රක්ෂන් මේක කරන්න මේක හරි අරමයි කියලා nobody is there ඇවිල්ලා. ඒකේ තේරුම ඇවිල්ලා රජයේ තියෙන නීති රීති වලට ඒව අගෞරව කරන්න කියන එක නෙමෙයි. මම බුදු වෙලා. එහෙම නෙවෙයි. රජයේ තියෙන නීති ඒ නීති තිබුණා ඇවිල්ලා. නමුත් ආධ්‍යාත්මික වශයෙන් ගත්තම ඔයාට කිසිම ආධ්‍යාත්මික ගුරුවරයෙක් නැහැ. ඔබ හැර ඇවිල්ලා. ඔබයි ඔබේ ගුරුවරයා ඇවිල්ලා. පැහැදිලිද මේ කියන කතාව ඇවිල්ලා? ඔබයි ඔබේ ගුරුවරයා. මේකේ තේරුම මොකද්ද? ඔබයි ඔබේ බුද්ධ ඇවිල්ලා. දැන් අපි ගෞතම බුද්ධ ගැන කතා කරනකොට අපි ගෞතම බුද්ධට කිසිම ගුරුවරයෙක් නැතුව නැහැ කියලා එතුමා කියන ඇවිල්ලා. ඉතින් ඒත් ඔබටත් ඒකම තමයි ඇවිල්ලා. දැන් ඔබට බුදු වෙන්න අපි ගෞතම බුද්ධ උදව් කරනවා, මාස්ටර් සිරිවද උදව් කරනවා, ඕෂෝතුමා උදව් කරනවා. ඔය දිවසෙන් ඔබට පේනෝ නිකන් අපිට මට බුදු වෙන්න තව කට්ටිය උදව් කරනවා කියලා. නෑ. ඒ උදව් ඇවිල්ලා බාහිරින් එන උදව්වක්. නමුත් ඔබ ඒ සත්‍ය මත වෙනකොට ඔබ තුළ තියෙන බුදු වෙනකොට ඔබ තුළ තියෙන බුද්ධ මත වෙනකොට එතකොට ඔබට ගුරුවරයෙක් නැහැ ඇවිල්ලා. ඔබට ඔබේ ගුරුවරයා ඔබයි ඇවිල්ලා. ඔබට ඇරුණු ඇස් දෙකෙන් තමයි ඔබ බලන්නේ ඇවිල්ලා. එතකොට ඒ වෙනකොට ඇවිල්ලා ඔබට කිසිම කෙනෙක් ඔබට කියන්න අවශ්‍ය නැහැ මේක කරන්න ඕන අර කරන්න ඕන කියලා ඇවිල්ලා. ඒක nobody's business ඇවිල්ලා. ඔයාට sex කරන්න ඕන නම් you do it ඇවිල්ලා. ඒක මම කියන්න ඕනේ නැහැ ඇවිල්ලා. ඔයා කරන් you are doing it ඇවිල්ලා. ඔයාට කන්න ඕන නම් යමක් රස විඳින්න ඕන ඔයා කරන්න ඕන ඇවිල්ලා. ඒක nobody's business. බුදු වුණන් පස්සේ රස විඳින්න පුළුවන්ද? බුදු වුණන් පස්සේ අර කෑම කන්න පුළුවන්ද? බුදු වුණන් පස්සේ රස විඳින්න පුළුවන්? ඒක none of their fucking business ඇවිල්ලා. ඒක ඔයයි තීරණය කරන්නේ. ඔයාගේ බුද්ධත්වය ගැන ඔයයි දන්නේ. උට තේරෙන්නේ නැහැ ඇවිල්ලා අනුරුද්ධ. ඔයාට තේරෙනවද මං කියන එක ඇවිල්ලා? හ්ම්. හරි. ඒකයි.